දේශනා අංක 5 මහා හත්තිපදෝපම සූත්‍රය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසියාති. නන්ද ස්වාමීන් වහන්සේ කාම උපාදානයේ දැඩි ග්‍රහණයට හසු වෙලා ඉඳලා ඉන් නිදහස් වුණාට පස්සේ කාම උපාදානයෙන් විතරක් නෙමෙයි සියලු උපාදානයන්ගෙන්ම නිදහස් වෙලා සියලු භවයන්ගෙන් නිදහස් වෙලා නිකලෙස් හදමඩලක් පරිහරණය කරන නිරාංශය චිත්තසංතානයක් පරිහරණය කරමින් තමන් වහන්සේ විසින් ලබා ගන්නට යෙදුණු උපදවා ගන්නට යෙදුණු උතුම් විමුක්ති රසය වළඳමින් භාග්‍යතුන් වහන්සේට ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට තමන් වහන්සේට මඟ කියා දුන් දෙවියන් සහිත ලෝකයේ අසදිස මුනි රජුන් වූ දෙවියන් සහිත ලෝකයේ කිසිවෙකුත් උසුලන්නට සමත් නොවුණු අසම ධූරය වූ සම්මා සම්බුද්ධත්වයේ උසුලාගෙන වැඩ සිටිය දසබලයන් වහන්සේට වන්දනා කරමින් ලස්සන උදාහරණයක් දේශනා කරනවා. ඒකේ තියෙනවා ස්වාමීනි මහා කාරුණිකයන් වහන්සේ ඔබ වහන්සේ ඉවසිය නොහෙන්නා වූ සාංශාරික මහා රෝගයෙන් පෙළෙන මා සඳහම් අමා ඔසුව දීමින් නිරෝගී කළසේක. ශ්‍රද්ධාදී ධනහීනත්වයෙන් ගුණයට ණය ගැති වූ මා අප්‍රමාණ ලෝතුරා කරුණා මහා ධනිය දීමින් ණයින් නිදහස් කළසේක. ස්වාමීනි ඔබ වහන්සේ කෙලෙස් සතුරන් විසින් වට කරනු ලැබ බියපත්ව සිටිමා සදහම් බලය පාමින් ලෝතුරු අභය භූමියට පැමිණ වූසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ගුණින් නුවණින් පිරිහි කෙලෙස් තැවුලෙන් බැගෑපැත් වූ මාහට ලෝතුරු දහම් අමා ඔසුව පානය කරවා සැපය සලසා දුන්සේක. ස්වාමීනි විනීතුන් වහන්සේ ඔබ වහන්සේගේ ආශ්චර්ය කරුණා අමෘත සාගරෙහි අමා සිසිල ලැබගත් මම අද මෙසේ සියලු ආකාරයෙන් උතුම් සැනසෙල්ලට පත්වෙමි. සියල්ලන්ගේ සියලු පූජාවන්ට සුදුසු තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට නැවත නැවතත් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඉතින් නන්ද ස්වාමීන් වහන්සේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා මේ විදිහට තමන් වහන්සේ වළඳන අමෘත මහා නිර්වාණය ගැන ඒ අමෘත මහා නිර්වාණය සාක්ෂාත් කරන්නට මගහෙලි කළ මම්පෙත් විවර කරපු නොසිස් වචන බින්ද ඇදහිය හැකි වචන ඇති තුලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ විදිහටයි වන්දනා කළේ. අපි එහෙම නෙමෙයි. අපි මේ ගෝරතර සංසාරයට වැටිලා ඉපදෙන මැරෙන සංසාරේ කෙලවරක් ආරම්භක කෙලවරක් වේවා අන්තයක් හෝ වේවා පණවන්නට බැරි බියකරු සංසාරයට වැටිලා යන ගමන. ඉතින් අපි ලද සෙන සම්පත්තියෙන් අති දුර්ලභව ලැබපු මේ ෂණ සම්පත්තියෙන් මහත්ම ප්‍රයෝජනයක් ගන්නට උත්සාහවන්ත වෙන්න ඕන. අපි කතා කරමින් ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ උතුම් දේශනාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නට අතිශය දක්ෂතාවක් දැක්වුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රයේ වදාළ දවසේ ඒ සූත්‍රාන්ත දේශනාවේදී පමණක් කෝටි සිය දහසක් දෙවියන් අරහත්ත්වයට පත් වුණා.
එකම දේශනාවක් තුළ කෝටි 100,000ක් දෙවියන් අරහත්ත්වයට පත් කරමින් තමයි මහා ප්‍රඥ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රාන්ත දේශනාව වදාළේ. ඒ වගේම දසුත්තර සූත්‍රය, සංගීත සූත්‍රය වගේ සාරිපුත් වහන්සේ දේශනා කරපු දේශනා, ඒ දේශනා ශ්‍රවණය කළපු සියලු භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් කළා. පත් වුණා. ධර්මයේ දේශනා කරන්නට මේ ගැඹුරු ධර්මයේ නානා නයි නිපුණ ගම්බීර වූ ධර්මය ඉතා විචිත්‍ර ලෙස දේශනා කරන්නට අතිශයින්ම සමර්ථයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සූත්‍රාන්ත දේශනා කොහොමත් ගැඹුරුයි. සරල නැහැ. එතකොට සූත්‍රාන්ත දේශනාවල අරුත් අපිට තේරුම් ගන්න අපිට පරමාර්ථ ධර්මයේ පිළිබඳව යම් මට්ටමක හෝ දැනුමක් තියෙන්න ඕන. එහෙම නැතිව අපිට සූත්‍රාන්ත දේශනාවක් තේරුම් ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ඊටා නුවණ දුර්වල පුද්ගලයන්නේ. ඒ නිසා අපිට ධර්ම විභාගෙ ගොත යුතුයි. පරමාර්ථ ධර්මයේ උගත යුතුයි සූත්‍රාන්ත දේශනාවල අරුත් තේරුම් ගන්න. මේ අපි කතා කරමින් යන මහත්තිපදෝපම සූත්‍රය විතරක් නෙමෙයි. වෙනත් සූත්‍රයක් වේවා පරමාර්ථ ධර්මයේ නොදන්නා කෙනෙකුට තේරුම් ගැනීම පහසු නැහැ. ඒ නිසා අඩුතරමේ අභිධර්මාර්ථ සංග්‍රහය පොත අභිධර්ම පිටකයේ සප්ත ප්‍රකරණයට ලියපු අටුවා ග්‍රන්ථය වන අභිධර්මාර්ථ සංග්‍රහය ග්‍රන්ථයවත් මනාකොට ඉගෙන ගත යුතුයි. එහෙම නැත්නම් ඒ ග්‍රන්ථයට ලියලා තියෙන පරිවාර ග්‍රන්ථයක් හෝ රේණුකාණ සංසගේ අභිධර්ම මාර්ගයේ පොත තියෙනවා. තව තියෙනවා පොත් අභිධර්ම ප්‍රදීපිකාව, අභිධර්ම චන්ද්‍රිකාව වගේ පොත්. මේ පොතක් හෝ පිළිවෙලට අධ්‍යයනය කළ යුතුයි. අභිධර්මයේ මූලික සිද්ධාන්ත තමයි අපි හොඳින්ම තේරුම් ගත යුත්තේ. ඒ සඳහා තියෙන හොඳම පොතක් තමයි රේණුකාණ සංසගේ අභිධර්මයේ මූලික කරුණු කියන පොත. ඉතින් මේ අභිධර්මයේ මූලික කරුණු පොත අභිධර්ම මාර්ගය වගේ රේණුකාණ සංසගේ පොත් වලින් හෝ යම් මට්ටමකට එහෙම නැත්නම් අපිට පුළුවනි වර්තමානයේ අන්තර්ජාලය තුළ ස්වාමීන් වහන්සේලා දේශනා කරලා තියෙනවා අභිධර්මාර්ථ සංග්‍රහය පොත සාකච්ඡා කරලා තියෙනවා. දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ ලස්සනට අපි දැක්කා මේ අභිධර්මාර්ථ සංග්‍රහය සාකච්ඡා කරනවා. ඒ වගේම ADM බුද්ධදාස මහත්තයා ඉතා හොඳින් අභිධර්මාර්ථ සංග්‍රහය සාකච්ඡා කරලා තියෙනවා අන්තර්ජාලය තුළ. ඒ දේශනාව ඔස්සේ හෝ අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙම පරමාර්ථ ධර්මයේ ගැන ඉගෙන ගැනීමක් ඇති කෙනෙකුට තමයි මේ ධර්මයන්ගේ අරුත් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපිට සංසාරයෙන් නිදහස් වෙන්න නම් විපස්සනා කර්මස්ථානයේ ඇසුරු කරන්න ඕනනේ. විපස්සනාවෙන් තොරව නිවනක් පැනවෙන්නේ නැහැ. ඒතර විපස්සනාවට පාදක වෙන්නේ කර්මස්ථාන වෙන්නේ කමඨහන් වෙන්නේ පරමාර්ථ ධර්ම විතරයි. පරමාර්ථ ධර්ම වල ලෞකික පරමාර්ථ ධර්ම වල ඒකදේශයක් විතරයි. එතකොට විපස්සනාවට ගන්න කමඨහනක්වත් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. භාවනා කරන එක කෙසේ වෙතත් විපස්සනාවට ගන්න කමඨහන් මොනවද කියලාවත් දන්නේ නැහැ. පරමාර්ථ ධර්මයේ ගැන කිසිවක් නොදන්න කෙනෙක්. නිසා අනිවාර්යෙන්ම අපි සූත්‍රාන්ත දේශනා තේරුම් ගන්න විතරක් නෙවෙයි නිවන් දකින්න කැමති නම් නිවන් දකින්න ඕන නම් ඒ සඳහා අපි මේ අභිධර්මයේ පිළිබඳ මූලික සිද්ධාන්තයන් පිළිබඳ දැනුමක්වත් අඩුතරමේ ඇති කරගන්න ඕන. ඉතින් එහෙම දැනුමක් ඇති කරගෙන ධර්මය අවබෝධ කරන ක්‍රම පරයයන් තියෙනවා. ඒ කියන්නේ පංචස්කන්ධ වශයෙන් 12 ආයතන වශයෙන් 18 ධාතු වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් දෙවිසි ඉන්ද්‍රිය වශයෙන් අංග 12කින් යුක්ත පටිසම්පාද වශයෙන්
මේ විදිහට මේ ක්‍රම ඔස්සේ තමයි මේ පරයයන් ඔස්සේ තමයි ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ. ඉතින් මේ පරයයන්ගෙන් එකක්වත් අඩු ධර්මයක්. පංචස්කන්ධය හෝ එහෙම නැත්නම් ආයතන 12 හෝ පටිච්චසමුප්පාදය හෝ අටලොස් ධාතු හෝ දෙවිස ඉන්ද්‍රිය හෝ මේ චතුරාර්ය සත්‍ය හෝ යම් එක් පරයයක් හෝ මනාකොට උගත යුතුයි. ඉතින් ඒ එක පරයයක්වත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ පරමාර්ථ ධර්මය ගැන කිසිම දැනුමක් නැත්තම්. නිසා අත්‍යවශ්‍යයෙන්ම වැදගත් කාරණයක් වෙනවා පරමාර්ථ ධර්මයන් පිළිබඳ මූලික අඩුතරමේ මූලික දැනුමක්වත් ඇති කර ගැනීම. ඒ නිසා අපි ඔබට විශේෂයෙන් යෝජනා කරනවා රේණුකාණී සාන්නාසගේ අභිධර්මයේ මූලික කරුණු පොත නැවත නැවත පුන පුනා කියවලා අභිධර්මයේ මූලික සිද්ධාන්තයන් පිළිබඳ දැනුමක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න කියලා. හොඳයි. සම්මා සම්බුදු සරණයි.